පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ දානෙට සත් දෙන එන බව දන්නේ පත්තිනි දෙවියොත් සමග වඩින්නේ කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ හායි කොහොමද ඔයාලට ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා අද ඇවිල්ලා මැයි 14 වෙනිදා බදාදා දවසක් අවුරුදු ගානක තිස්සේ ඉඳන් මගේ හිතේ තිබ්බ බලාපොරොත්තුවක් තමයි කිරි දානයක් කිරි අම්මාවරුන්ට දෙන එක. අපි අද ඒ දානේ දෙන්න සූදානම් වෙනවා. මම මේ වෙනකොට මගම කියලා සැලොන් එකක් පටන් අරගෙන තියෙනවා. ඉතින් දැන් මේ සැලොන් එකට අවුරුදු 2ක් පිරලා තියෙන්නේ. ඒ වගේම හෙට කියන්නේ 15 වෙනිදා මගේ 28 වෙනි පන්දිනේ තියෙනවා. ඒ හේතුත් එක්කලා මට හිතුණා අද දවසේ මේ විදිහට කිරි අම්මාවරුන්ගේ දානයක් දෙන එක ගොඩක් හොඳයි කියලා. කිරි අම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ දෙවනුව මංසල කවුද සිටින්නේ සමන් දෙවිඳු සහ පිරිස සිටින්නේ කිරි අම්මාවරුන්ගේ දානයක් දෙනකොට අපි ගොඩක් දේවල් කරන්න ඕනේ. අපිට හිතුන ගමන් දාන දෙන්න බෑ. ඉතින් අපිත් කතා බහ කරලා දාන දෙන්න සතියකට කලින් තමයි බඩු ගෙනල්ලා ලෑස්ති වෙලා 14 වෙනිදා මේ විදිහට දාන දුන්නේ. ඉතින් අපි මේ දාන සූදානම් කරපු වෙලාවේ අපිට උදව්වට ගොඩාක් දෙනෙක් හිටියා අපි වටේ. මේ වෙලාවේ මම ඒ හැම දිනාටම ස්තුති කරනවා. ඒ වගේම හැමෝටම ගොඩක් පිං. ඒ වගේම මම ඒ කට්ටියට මේ වගේ පිං අතේ වැඩවලට ගොඩක් උදව් කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ දානෙට සත් දෙන එන බව දන්නේ පත්තිනි දෙවියොත් සමග වඩින්නේ කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ අපි ගොඩක් සැදැහැ සිතින් පිළියෙල කරගත්තු දානය මේ විදිහට කිරි අම්මාවරුන්ට පූජා කරා. මේ විදිහට ලස්සනට පිරිසිදුවට සූදානම් කරගත්තු දානයක් අපි පූජා කරද්දී අපේ හිතට දැනෙන්නේ මාර සැනසීමක්. ඒ වගේම මාර භක්තියක්. නිකාන්දෙන් ගිනිදැල්ලෙන් ඉපදුන දේවී නයි කඳුලෙන් විදුලි වලා ඉපදුණු දේවී දෙමට මලෙන් සලු පටකින් බිහිවුණු දේවී මල් යහනට වඩින්නිතින් පාත්තිනි දේවී බුබුලෙන් සමාකිනි දකින් උපන්නා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඊතං සරණං ගච්ඡාමි ධම්මං නමස්කාරය මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සයන්ත්‍යාත්මින් සුගතත්ත ධාතෝ නිම්මායරන් සුජ්ජල බුද්ධ රූපං කන්නමාලීති පතික නාමං වනං වන්දාමි සාදු මම ලංජින දන්ත දාතු ඒකා දාඨා සිදද පුරේ ඒකානාග පුරේ අහෝ ඒකා ගම්දාර විසි ඒකා ත්‍රිගුණ පියනේ දතුත්තෝ මාදාඨා නිබ්බාන රත දීප්ත උදිකාරයක් පාලමු සත්පත්ති දිව්‍යාංගනා උන්වහන්සේ දෙමඩ වලින් පිළිගන්නේ ලයිගම්නේ සිදුවෙන විඥාන මාලාවෙන් දිමාවෙන් දෙන්නාගේ දෙගේම දස්සාරියක් නේනෝ පාලමු ඔබ දෙවියන් වහන්සේ සුරට වරම් ලබාගෙන සුරුවින් කබලුවට වරම් ලබාගෙන කබලුවින් නාළුවට වරම් ලබාගෙන නාළුවින් නේනවට වරම් ලබාගෙන නාගමාන විචාවන් සිද්ධාගත් පිරිවරාගෙන මුත්තල සත්‍රියක් තියෙන දරාගෙන නවගම්යේ පිළිමදේව මාලිගාවට අයිතිත වූ දෙවියන් වහන්සේගේ දිව්‍ය තේජානුභාවය පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ දානෙට සත් දෙන බව දන්නේ පත්තිනි දෙවියොත් සමග වඩින්නේ කඩුල්ල ගාවට ඇවිත් සිටින්නේ ඉරියම්මාවරු ඇවිත් සිටින්නේ ගෙතුලට එන්නට අවසර දෙන්නේ දෙවනුව මංසල කවුද සිටින්නේ උමාපති පන්තිපුරේ වඩිනා ගමනේ යත්තේ යතේ බාලේ නයි නරලෝවේ සතරatu සුවිමින් ළඟින්නේ ඊයේ වතුරේ දෙකට නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස මංගලම් දත්තං සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන සදාති මුන්නි ජග්ගජ්ජන්තු සබ්බ ගෝවිනාථෝ මා සේවාචන්තරායෝ දිව්‍යෙන් දිවට පත් වීමට සත්‍ය ධෛර්ය සියලු දේවතාවුන් වහන්සේලා සිද්ධපතින් දේව මෑණියන් වහන්සේගේ පීඨ ආරක්ෂාවෙන් උදාසාරයේ වැඩ කටයුතු කර ගැනීමට සත්‍ය ධෛර්ය ලැබේවා දෙවියන්ගේ පීඨ දේව ආරක්ෂාවයි ආවේන සම්බ ධම්මානුභාවේන සම්බ පිරිසිදු පිරුවට ඇඳ පේවෙන්නේ දානෙට සත් දෙන එන බව දන්නේ පත්ති මාදේ පාලේතු මන්සකසාද සුතාවන්තු ඉතින් මෑණියන් වහන්සේ අපි කරනවා සියලුම විවාහයන් කිරියම්මාවරු ආපිට යන්නයි පතිස්සෙරියෝ විමන වඩින්නයි කිරියම්මාවරු ආපිට යන්නයි පතිස්සෙරියෝ විමන වඩින්නයි කිරියම්මාවරු ආපිට යන්නයි පතිනි දෙවියෝ විමන වඩින්නයි වරදක් නැත්නම් සමාව දෙන්නයි වරදක් නැත්නම් සමාව දෙන්නයි වරදක් නැත්නම් සමාව දෙන්නයි සාදු සාදු කල බිම නමදින් තෙදපා
ඉපදුන දේවී නයි කඳුලෙන් විදුලි වලා ඉපදුණු දේවී දෙමට මලෙන් සලු පටකින් පිහියුණු දේවී මල්යානට වඩින්නේ පාත්තිනි දේවී. ඉතින් මේ විදිහට තමයි අපේ ගෙදර තිබ්බ කිරියම්මා දාණය අවසන් වුණේ. මේ වෙලාවේ මම ප්‍රාර්ථනා කරනවා ඔයගොල්ලෝ හැමෝටම පත්තිනි දේවමෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා කියලා. ඒ වගේම නිදුක් වේවා නිරෝගී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. එතකන් සතුටින් පරිස්සමෙන් ඉන්න. අන්න බලන් මල් යහනට පතිනි වඩින්නා